යන්නත් බෑනේ. ඔයා දන්නවද? අප්පච්චිට හොරෙන් තමයි මාත් පැනගත්තේ. ආදරේ ඉන්නනේ ආදරේ ඉන්න. ඔය ඉතින්. ඔයා මගේ පණනේ. ඔයාත් ඉතින් මගේ පණනේ. ඔයා දන්නවද මං ඇයි ඔයාට මගේ පණ කියන්නේ? දන්නේ නෑනේ. මං එහෙම කියන්නේ කොයි වෙලාවෙ යයිද දන්නේ නෑ ඒකයි. මොනවද? පණ. අනේ. පණ ඕන වෙලාවක යන්න පුළුවන්. එහෙම පණ කියලා යනවද? අපි දෙන්න තව කොච්චර කාලයක් ජීවත් වෙන්න ඕනද? ඒ වගේ තු පිළිබඳිලා උම්මගේ බබාලා 10ක් විතර හදන්න ඕනේ. අනේ මමත් එහෙම තමයි හිතාගෙන ඉන්නේ මල්ලව පොර කණ්ඩායමක්වත් හදන්න කියලා. මේ ඉතින් දැන් මොනවද මට ගෙනාවේ? ඔයාට මං ගෙනාවා මොනවද? ලොන්ත සොපාන. මොකද්ද? ලොන්ත සොපාන. ලොන්සපන? ඒ මොනවද? කන જાතියක්ද? නෑ අනිජාතියක් ගෙනාවා. ඒව මට කියලා ආවේ. ඔයාට වෙන එකක් ගෙනාවා මං. මොකද්ද? අනේ ඉතින් අගේනකල කියන්නකෝ. ලස්සන එකක්. හැබැයි ඉතින් ඔයාට හරියයිද නම් හරියටම දන්නේ නෑ. අනේ කියන්නකෝ ඉතින්. මට ඉවසෙල්ලක් නෑ. මොකද්ද? පෙන්නන්නකෝ ඉක්මනට. අර පැත්ත බලාගන්න. හරි. ඔව් මං දෙනවා. මං ඇස් දෙක වහගන්නද? දෙක වහගන්න. මං හරි ආදරේ. ඔයාට ඉතින් හරියයිද කියලා හරියටම දන්නේ නෑ. බලන්නකො ලස්සන එකක් ගෙනාවා. මොකද්ද කියලා කියන්නකෝ. මගේ ආදරේට මගේ හස්තරන්ට මට උම්මා කැටේට අනේ ඔච්චර කියනකෝ කියන්නකෝ. කොහොම? මොකද්ද? බලන්න ලස්සනද කියලා. අනේ ඒ මොකද්ද? මම කිව්වද ඒව කීයද කියලා? ඔයා දන්නවද ඕවා කීයද? කාගෙද මේක? කියන්න කිව්වේ. කියන්න බලන්න කාගෙද මේක කියලා. කොහෙන්ද ගෙනාවේ? ආණ්ඩු මාර පප යන්න වෙලා තියෙන්නේ. කාට කියලාද ගත්තේ ඔබ? මං ඔයාට ඕකක් නෙමෙයි ගෙනාවේ. එහෙනම් මොකේ අද ඒ උනේ. මොකද්ද වෙලා තියෙන්නේ? ඊයා. මාර වැඩේනේ උනේ. මම ඔයාට මොන හරි අරන් එන්න කියලා තේිලමේ එක කඩයක්වත් අරලා තිබ්බේ නෑ. ඉතින් මම මොකක් හරි අරන් එන්නත් බෑ ඔයාට. එනකොට මං දැක්කා වැලක ලස්සනට රෙදි ගොඩාක් වනලා තියෙනවා. ඔයාට කියන අනේ ලස්සන හැටයක් තිබ්බා. ඉතින් මම කවුරුවත් අකී කියලා ඌවට පිට හොරෙන් බල අනේ හැත්තේ කියලා අරගෙන මම බලන්නේ නැතුව ඉනේ ගහගත්තා. ඊයා මිනිස්සු